හරි දුවේ පුතේ. ඔයාලාද එකතු වෙලා ඉන්නේ අපේ ප්‍රමාණ සමීක්ෂණය පාඩම් මාලාවේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ අභ්‍යන්තර මිනුම් දීලා තියෙන අවස්ථාවක T සංදියක් තියෙද්දි කොහොමද මේ මධ්‍ය රේඛා දිග ගණනය කිරීම කරේ කියලා. අද අපි කතා කරනවා බාහිර මිනුම් දීලා තියෙන අවස්ථාවකදී T සංදියක් තියෙන අවස්ථාවක් ඇතුළත් කරපු මධ්‍ය රේඛා දිග ගණනය කිරීමක් කොහොමද කරන්න කියලා. අපි රූප සටහනට යමු. වෙනදා වගේම රූප සටහන තිරේ දිස්සෙනවා. කලින් වීඩියෝ එකේදී ඔයාලට මතක ඇති මිනුම් දීලා තිබ්බේ පුතේ අභ්‍යන්තරේ. අද රූප සටහනේ මිනුම් දීලා තියෙන්නේ බාහිරව. වෙනදා විදිහටම අපි දන්න දත්ත ටික උපයෝගී කරගෙන මේකේ ගාන හදන්න පටන් ගමු. හරි. මේ ගාන අපි වෙනදා විදිහටම හදන්න පටන් ගමු. ඉස්සල්ලාම පුතේ අපි මේකේ ගන්නවා දිග පැත්ත. වෙනදා විදිහටම අපි තලයේ දාලා හදන්න පටන් ගමු. 2 වැඩි කිරීම 12500 සමානයි. ඊළඟට අපි මේකේ ගන්නවා පළල. එහෙම නැත්නම් මේ සිරස් අතට පෙන්නලා තියෙන මිනුම. මේකෙදි ඔයාලට මතක ඇති පුතේ ගිය පාර වීඩියෝ එකේදී අපි මිනුම් 3ක් ගත්තා. නැත්නම් කොටස් 3ක් මේකේ එකවර ගත්තා. 3 වැඩි කිරීම 6500යි සමානයි. දැන් මේ දෙකේ උත්තර දෙක අපි ඉස්සෙල්ලම දාගෙන ඉමු. 12500 ඒවා දෙකක් 25000යි. right. 6500 ඒවා තුනක් 19500යි. මේ දෙක එකතු කරලා L සංදි 4 අඩු කරාම තමයි අපිට ලේසියෙන්ම යම් කොටසක ගණනය කිරීමක් කරගන්න පුළුවන්. මේ දෙකේ එකතු අපි ඉස්සලා දාලා ඉමුකෝ. මෙතන එනවා පුතේ 44500. මේ 44500 කියන්නේ දිග වගේ දෙගුණයක් පළල වගේ තුන් ගුණයක්. හැබැයි මේකෙන් L සංදි 4කුත් T සංදියේ යම් කොටසකුත් අඩු වෙන්නට ඕනි. නැත්තම් මේ උත්තරය වැරදි. අපි ඉස්සෙල්ලම මුලින්ම L සංදි ටික අඩු කරලා ඉමු. D D T L සංදි ටික අපි අඩු කරනවා මුලින්. වෙනදා විදිහටම භාගය වරක් 2 වැඩි කිරීම 4 වැඩි කිරීම 225. මෙතන එනවා උත්තරය පුතේ 900ක්. ඊට පස්සේ මේකේ අඩු වෙන්න ඕනි T සංදිය. T සංදිය මෙතන අඩු කරද්දී පොඩි විශේෂ වැඩක් තියෙනවා. ගාන හදාගෙන යන ගමන්ම මම මේ කොටස පැහැදිලි කරන්න. T සංදිය. අපි දන්නවා T සංදියේ මෙන්න මේ කොටස මෙන්න මේ විදිහටනේ අපි සලකුණු කරගන්නේ. මේ T සංදියේ මෙන්න මේ තිරස් අතට තියෙන කොටස පුතේ මේ 12500ෙන්ම අපි අරගෙන තියෙන්නේ. එතකොට මේ තිරස් අතට තියෙන මිනුමෙන් T සංදියේ කොටස ඉවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. L සංදියේදී දෙපැත්තෙන් වැඩි කොටස් දෙක ඉවත් කරලා තියෙනවා. T සංදියේ තිරස් අතට තියෙන කොටස ඉවත් කිරීමට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි මේ 6500 ඇතුලේ පුතේ
මෙන්න මේ කොටස් දෙක එකතු වෙලා තියෙනවා. T සංදියේ මේ සිරස් අතට තියෙන කොටස් දෙක විතරයි පුතේ ඉවත් වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ කොටසේදී T සංදිය ඉවත් වෙන්නේ තිරස් අතට තියෙන කොටස් දෙක විතරයි. අපි ඒක ඊතලයක් දාලා පෙන්නමු. ඊට පස්සේ අපි ලියනවා මේ T සංදියේ භාගය වරක් T සංදියෙන් ඉවත් වෙන්නේ එක කොටසයි. ඒ වගේ කොටස් දෙකක්. මොකද T සංදිය දෙකක් තියෙනවා. මෙතන එක T සංදියක් තියෙනවා. ඉහළින් තවත් T සංදියක් තියෙනවා. ඒ නිසා කොටස් දෙකක් තියෙනවා. අවස්ථා දෙකකදී T සංදිය ඉවත් වෙන නිසා දෙකයි කියලා අපි දානවා. ඊළඟට මේ T සංදි කොටස් දෙකක් අයින් වුණාට භාගයක් කියලා අපි පෙන්눔 කරාට මේකේ ගඩොලේ පළල පෙන්වන්න ඕනේ. ඒ නිසා අපි මෙතන ලියා ගන්නවා පුතේ වෙනදා විදිහටම 225ක් පළල ගඩොලෙන් භාගයක කොටස් තමයි අයින් වෙන්නේ. හරි. එතකොට මේ සූත්‍රයට අනුව මෙතන සුළු කිරීමක් කරාට පස්සේ මෙතන එන උත්තරේ 225ම තමයි. මේ 44500න් 900ත් T සංදියේ මෙතන 225ත් ඉවත් කරාම අපිට සැබෑ මධ්‍ය රේඛා දිග ලබා ගන්න පුළුවන්. එතකොට පුතේ උත්තරය එනවා 43375 මිලිමීටර්. මේ රූප සටහනට අනුව සැබෑ මධ්‍ය රේඛා දිග පුතේ 43375ක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. දුවේ පුතේ මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා අපේ වීඩියෝ පාඩම් මාලාවේ කොටස් 4කදී අභ්‍යන්තර සහ බාහිර මිනුම් තියෙද්දී L සංදිය තියෙන අවස්ථාවලදී කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ? T සංදි තියෙන අවස්ථාවක කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කිරීම කරන්න කියලා. ඒකට මේ වීඩියෝ 4 පුතේ ඔයාලා මූලික කරුණු කිහිපයක් ඉගෙනගෙන තියෙනවා. මේ මූලික කරුණු ටික භාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලා විසින්ම මිනුම් දාලා ගණන් කිහිපයක් තවත් හදන්න. ඒ ගණන් හදන අවස්ථාවවලදී ඔයාලට මොනවාම හරි ගැටලුවක් ඇති වුණොත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් WhatsApp හරහා මැසේජ් එකක් තියලා ඔයාලට තියෙන ගැටලු මගෙන් අහන්න. ඒ කොහොම ඇහුවත් ඔයාලට උත්තර දෙන්න මම සූදානමින් ඉන්නවා. හරි. අදට අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී සම්පූර්ණ ගානක් පුතේ අත්තිවාරමක් සහිතව කොහොමද හදන්නේ කියලා කතා කරමු. සුබ දවසක්.